integrate systems, troubleshoot issues ඕවා තමයි කරන්න තියෙන්නේ. එතකොට build automation build automations වගේ දේවල් කරන්න පුළුවන් software controlling තියෙනවනේ. ඒ වගේ දේවල් තමයි ඔයාගෙන් මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඕගලන්ට requirement සමහර කියන්නේ දැන් ඕගලන්ට මේකේ නිකම්ම බෑ. ඕගලන්ට මේකට 3 years වලත් සාමාන්‍ය work flow එකක් තියෙනවා. ඒ කියන්නේ ඕගලන්ට experience කියන එකක් සාමාන්‍යයෙන් මේකට ඕන කරනවා. මේගොල්ලෝ බලනවා. මොකද මේකේ ගන්න කිලින්ම ආව direct salary එකට employee කෙනෙක් විදියට. ඒ කියන්නේ වැඩ කරන කෙනෙක් විදියට තමයි මේ company එකට ආව ගන්න. ඔයා ගෙදර ඉඳලා වැඩ කරා. ඔයා කොහේ ඉඳලා වැඩ කරත් ඔයා මේ company එකේ ඉන්න member කෙනෙක්. නැත්නම් ඔයා මේක වැඩ කරන employee කෙනෙක්. වැඩ කරන කෙනෙක්. විදියට තමයි ඔයා මේකේ hire වෙන්නේ. එතකොට මෙතන වෙන්නවා දැන් 3 සාමාන්‍යයෙන් මොටෝක ෆ්ලෝ එකක් තියෙන්න ඕනි කියලා. ඊට අමතරව දැන් වෙබ්හුක් එක්ස්පීරියන්ස් රිමෝට් ස්ටාර්ට්අප් එන්වයරන්මන්ට් වගේ දේවල් දැන් මේ සොෆ්ට්වෙයාර් පැත්තෙන් ගත්තොත් එහෙම. ඒතකොට දැන් එක කැටගරිස් වලට දැන් තේරෙනවා ඇති ඒක වෙනස් වෙනවා කියන එක. ඒතකොට දැන් උදේට මම ඩිසයින් විතරක් තෝරගත්තා නම් ඔතන තියෙනවා ඕගොල්ලන්ගේ ආර්ට්ස් වර්ක් දාන්න. ඒතකොට ලෝගෝ ඩිසයින්ස් කරන්න, වීඩියෝ එඩිටින් කරන්න, ඊට පස්සේ ෆොටෝ එඩිටින් කරන්න, එතකොට ඇනිමේෂන්ස් හදන්න, ඒ වගේ දේවල් ඩිසයින් සයිඩ් එකෙන් වටෙනවා. එතකොට ඒ වගේ දේවල් සාමාන්‍ය පොඩි අයට උනත් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒවට සොෆ්ට්වෙයාර්ස් තියෙනවා. දැන් කාලේ තාක්ෂණයේ දියුණුවත් එක්ක ඒවා කරන එක හරිම සරලයි. මොකද දැන් අපි වෙබ්සයිට් එක ගියත් ඒ වෙබ්සයිට් එකකට පොඩි ෆොන්ට් එකක් ගහලා AI වලින් පොඩි ෆොන්ට් එකක් ගහලා AI වලින් ඕකනට ලොකු ජෙනරේට් එකක් කරගන්න පුළුවන්. එතකොට සරලයි ෆ්‍රී කරගන්න පුළුවන්. ඕගලන්ට තියෙන්නේ ඒවත් යූස් කරලා මේවා ඉස්සරහට කරන් යන එක තමයි. එතකොට දැන් ගොඩක් සොෆ්ට්වෙයාර් පැත්තෙන් ගත්තොත් එහෙනම් මේ විදිහට තියෙන දැන් මේවට AI ගොඩක් යූස් කරන්න බෑ. හැබැයි පොඩ්ඩක් පුළුවන්. ඉතින් ඒ ටික පාවිච්චි කරලා හරි කමන්නේ ලේසි එකට මේක කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට ඕගලන්ට දැන් සාමාන්‍ය දැන් මේකේ වැඩ කරනවා නම් දැන් මේ කම්පැනි එකකින් වැඩ කරනවා නම් ඔයාලට මෙන්න මේ ඇප්ස් හරි මේ වෙබ්සයිට්ස් හරි මේ වින්ඩෝස් දැන් අපි ගත්තොත් එimhe සොෆ්ට්වෙයාර්ස් එතකොට ඇප්ස් ඊට පස්සේ වෙබ්සයිට්ස් කෝඩින් මම මේ පැත්තෙන් කතා කරන්නේ. ඒ කියන්නේ IT පැත්තෙන් කතා කරන්නේ. එතකොට ඒ වගේ දේවල් වලින් දැන් ඔයාලට මේකේ ඔයාගෙන් ඉල්ලන්නේ වෙබ් හුක්ස් කියන සහ SS එකයි එතකොට make.com වගේ දේවල් තියෙන එක්ස්පීරියන්ස් එක. නැත්නම් ඔයාලට ඒ වගේ තියෙන issues corrections ඒවා හදන්න තමයි දැන් මේකෙන් ඉල්ලන්නේ. ඊට පස්සේ දැන් මේක තමයි ඔයගොල්ලන්ට සරලව මේකේ ඕගලන්ට ඉල්ලන දේ සහ ඕගලන්ට තියෙන්න ඕන දේවල්. ඊට පස්සේ අපි යනවා මෙතන මේ කම්පැනි ඉන්ෆෝ. එතකොට මේ කම්පැනි ඉන්ෆෝ එකට ගියොත් එහෙම ඔයගලන්ට බලන්න පුළුවන් මේගොල්ලන්ගේ දැන් මේ එකක් නේ තියෙන්නේ. මේගොල්ලන්ගේ තව ජොබ්ස් අවైలබල් නම් නැත්නම් තව ජොබ්ස් තියෙනවා නම් මේ කම්පැනි එකේ වෙන විදිහකට ඔයාලට පුළුවන් මෙතන view all jobs දෙන්න. එතකොට ඔයාලා වෙන වින්ඩෝ එකක් ඕපන් වෙලා ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකක් ඕපන් වෙලා ඔයගලන්ට එන්න ජොබ්ස් ටික පෙන්නනවා. එතකොට මේගොල්ලන්ගේ මේ දැන් කම්පැනි එකට සාමාන්‍යයෙන් අනිවාර්ය වෙබ්සයිට් එකක් තියෙනවනේ. එතකොට මේ කම්පැනි එකේ මේ වෙබ්සයිට් එකට ගියොත් ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එක ඕපන් වෙනවා. ඔන්න අපි ගිහින් බලමු. මෙන්න මේ විදිහට අලුත් වින්ඩෝ එකකින් ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එක ඔන්න වෙනවා. මෙන්න මේ විදිහට ඔන්න ඔය විදිහට ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එක සරලව පෙන්නනවා අපිට. එතකොට මේකින් මේක ගැන පොඩි ස්ටඩි එකක් දෙන්න පුළුවන්. ඒවා තමන්ගේ ඒ හම්බෙන දේවල් එක කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකට ගියොත් එහෙම මේක ගැන ඒ කියන්නේ මේ ජොබ් එක ගැන ඔයාලට චූටි එක්ස්ප්ලেইন එකක් මේකෙන් දීලා තියෙනවා. මේක තමයි ඔයාලට කරන්න තියෙන්නේ. මේක තමයි ඔයාගේ වෙන්න ඕනේ අපිට. මේව තමයි ඔයාලට තියෙන ක්වොලිෆිකේෂන්ස් වගේ දේවල් මේකේ තියෙනවා. එක ජොබ්ස් වලට වෙනස් වෙනවා. එතකොට ඔයාගේ මේකේ දැන් ඇයි ඔයා මේකට අපිට සම්බන්ධ වෙන්න ඕනේ කියන වගේ දේවල් ඒක ප්‍රශ්නාර්ථයෙන් උත්තර සමගම මේකේ දීලා තියෙනවා. දැන් මේක බලුවොත් එම 100% රිමෝට් සෙටප් කියලා තියෙනවා. ඒ කියන්නේ මේක තනිකර ඔයාලට රිමෝට් කන්ට්‍රෝල් කියන්නේ දැන් සාමාන්‍ය මෙහි ඉඳලා එහෙ කන්ට්‍රෝල් කරනවා වගේ කරන්න පුළුවන් දේවල් තමයි මේකේ තියෙන්නේ. එතකොට දැන් සාමාන්‍යයෙන් මේක අහනවා දැන් අපි තවදුරටත් ගියොත් අපි මේක ඇප්ලයි කරලා බලමු කියන. ඇප්ලයි කරලා මේක එවුවාම අපි ආයසරයක් වින්ඩෝ එක රටනවා ඒගොල්ලන්ගේ. ඊට පස්සේ ලෝඩ් වෙනකන් ඉඳලා බලමු. හරි
මෙන්න මේ විදිහට තමයි ඔයාලට මේක පෙන්වන්නේ. ඒ කියන්නේ මේ ජොබ් එකට ඔයාගේ ඇප්ලයි කරන වෙලාවේ ඒතකොට ඔයාගේ මෙතන ඔයා තෝරන්නේ දැන් ශ්‍රී ලංකන්නේ. ඒතකොට මෙතන පෙන්නනවා ශ්‍රී ලංකන් කෙනෙක් විදිහට තමයි මේකට ඇඩ් මේවා වෙන්නේ කියලා එම්ප්ලොයි කෙනෙක් විදිහට යන්නේ කියලා. අනිත් එක මෙතන ෆුල් ටයිම් කියලා පෙන්නනවා. ඒ කියන්නේ මේක සතිය දවස් ඔක්කොම කරනවා කියන එක තමයි. එතකොට සමහරවිට ඔයාලා මේක සතිය දවස් ෆුල් ටයිම් කියලා තිබ්බට ඔයාලට මේක සතිය වැඩ කරන්න නැති වෙන්න පුළුවන්. හදිසි එමර්ජන්සි එකකදී ඔයාලට සාමාන්‍ය සපෝට් එක දෙන්න පුළුවන් වෙන්න පුළුවන්. නැත්නම් ඉතින් ඔයාලට දවසම එක බදන් ඉන්න ඕනේ නැති වෙන ජොබ්ස් තියෙන්නත් පුළුවන්. ඒක ඔයාගේ කැමැත්තක් මත තීරණය වෙනවා. එතකොට දැන් මේක බලුවොත් මේකේ තියෙන චූටි ඩිස්ක්‍රිප්ෂන් එකක් ඔයාලට මොකද්ද කරන්නේ අර ආරකේ තිබ්බ ටිකම මේකෙත් පොඩ්ඩක් වැඩි විස්තර කරලා තියෙනවා. එතකොට මේකට අවශ්‍ය කරන්නේ කොහොමද මොනවද ඕනේ කියන ඒ විස්තර ටික තමයි මේකට ප්‍රධාන වශයෙන් ඕන කරන්නේ. ඊට පස්සේ අපි යනවා මෙන්න මේ වගේ පල්ලෙහාටම ගිහපුවාම මෙන්න මේ වගේ බඩ බටන් එකක් තියෙනවා. මේක එක එක විදිහට පේන්න පුළුවන්. දැන් මේකේ apply for jobs කියලා තියෙනවා. සමහර වෙලාවට apply කියලා විතරක් තියෙන්න පුළුවන්. නැත්නම් for the jobs කියලා පෙන්වන්න පුළුවන්. ඒ වගේ දේවල් මේක එක එක විදිහට කියලා කොහොමද අන්තිමට මේ බටන් එකක් අනිවාර්යෙන් එනවා. ඊට පස්සේ ඔන්න ඔය විදිහට ඇප්ලිකේෂන්ස් වලට ගියාම ඉස්සලාම එනවා අපේ නම ගහන්න එනවා. ඒ කියන්නේ ෆුල් නේම් එක ෆුල් ෆස්ට් නේම් එක. එතකොට දැන් මේ ෆස්ට් නේම් එක, ලාස්ට් නේම් එක, ඊමේල් එක, එතකොට අපේ නම්බර් එක. මේකට හරියම ඩීටේල්ස් දෙන්න. මොකද ඕගොල්ලෝ කෙලින්ම ඒගොල්ලන්ගේ ඩේටාබේස් එකට තමයි ඇතුල් වෙන්නේ. ඒ කියන්නේ ඔයගේ ඩීටේල් ඔක්කොම ඒගොල්ලෝ ඩෙසෙම්බර් එකට ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඩේටාබේස් එකට ඒගොල්ලෝ දාගන්නවා. ඊට පස්සේ ඇඩ්‍රස් එක, ඊට පස්සේ මේ ප්‍රොෆයිල් එක. එතකොට ප්‍රොෆයිල් එක කියලා කිව්වහම ඔයා ගැන චූටි ඉන්ට්‍රස්ට් එක කියන්නේ ඔයාගාව චූටි ඔයාගේ පොඩි විස්තරයක් මේකට ඉංග්‍රීසියෙන් ටයිප් කරලා දාන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ දැන් ඔයාලට එක්ස්පීරියන්ස් එක තියෙනවා. එක්ස්පීරියන්ස් තියෙනවා කියලා දැන් ඔයා මෙතන ඔයාගේ මේකේ දෙන්න පුළුවන්. දැන් ඔයාගේ මෙතන පොඩි CV එකක් වගේ එකක් තමයි මේක ඉල්ලන්නේ. එතකොට දෙන්න පුළුවන් දැන් මගේ දැන් ඔයා ගත්තොත් ඔයාගේ ජොබ් එක මොකද්ද? එතකොට ඔයා මොනවද කරන ක්වොලිෆිකේෂන්ස් ඔයාලට මොකක් හරි දැන් අපි කියනවා අපි මොනවද දැන් ඔයාලට මොකක් හරි කොහෙන් හරි වෙන දැන් කෝස් එකක් කරලා ඒකේ මොකක් හරි සර්ටිෆිකේට්ස් තියෙනවා මෙහෙම අවුරුදු ගානක ඔයා කරා මෙහෙම එකක් කරා අර විදියට කරා මේ විදියට කරා ඒ කියන විස්තර ටික පොඩියට දාලා චූටියට වචන සාමාන්‍යයෙන් 250කට වගේ හරියන්න 250කින් ඉතාලත් පොඩි ගානක් ඒක ලොකුයි වගේ තේරුණාට ඒක මහලොකු දෙයක් නෑ 250 නැත අඩුම 100කට දාලා ලස්සනට දාලා සමන ඇට්‍රැක්ටිව් මොඩ් එක. ඒ කියන්නේ ආකර්ෂණීය විදියට මේක දාන තරමට ඕගොල්ලන්ට මේකෙන් එන වාසිය වැඩි. ඊට පස්සේ මෙන්න මේ විදියට දාලා ඔයාට එක්ස්පීරියන්ස් දැන් අපි කියමුකෝ ඔයා කරනවා මොකක් හරි ට්‍රේනින් එකක් කරනවා. ඒ කියන්නේ දැන් ඔයා හිතන්න ඔයාට සාමාන්‍ය අපි ඩිසයිනින් පැත්තෙන්ම ගත්තොත් ඔයා කරනවා කෝස් එකක් කරනවා Photoshop. ඒ කියන්නේ වීඩියෝ ෆොටෝ එඩිටිං පැත්තව සම්පූර්ණ අරනවා. ෆොටෝෂොප් විතරක් නැතත් ෆොටෝෂොප් වීඩියෝ එඩිටිං අරම ඕන එකක්. ඔයාලට සර්ටිෆිකේට්ස් තියෙනවා කියන්නකෝ. ආ ඩිග්‍රී එකක් කරලා ඒ ඩිග්‍රී එකේ සර්ටිෆිකේට් එක තියෙනවා. එතකොට ඔයාලට මේකට මෙන්න මෙතන ෆොටෝ එකක් ඉදිරියට ඇඩ් කරගන්න පුළුවන්. මේක මෙන්න මේකයි මගේ ප්‍රූෆ් එක කියන එක. ඊට පස්සේ මෙතන ඔයාලට ඒක දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ LinkedIn ප්‍රොෆයිල් එක සාමාන්‍ය මෙහෙමයි. මේ වගේ ජොබ් එකක් අපි ඇප්ලයි කරනවා අනිවාර්යෙන් අපි LinkedIn account එකක් තියෙන එක හොඳයි. LinkedIn කියන්නේ app එකක්. ඒකෙත් සාමාන්‍යයෙන් ඔය WhatsApp Facebook වගේ තමයි. හැබැයි ඒකේ ඉන්නේ ඔක්කොම ප්‍රොෆෙෂනල්ස්ලා. ඒ කියන්නේ වැඩක් කරන්න ගත්ත කට්ටිය විතරයි. ඒක ඔය Facebook වගේ යනම් මනම් හැලී දාන්න. එතකොට නම් මනම් අර ඒ වගේ post දාන එකක් නෙවෙයි. ඒක සාමාන්‍යයෙන් original ඔය job එකකින් jobs හොයාගන්න තියෙන ඒවා. එතකොට දැන් මේක දන්න කට්ටිය ඇති මම මෙන්න දන්න කට්ටියට කියන්නේ. එතකොට ඒක සාමාන්‍යයෙන් ඉන්නේ දැන් ඒකෙන් ඉවත් අපිට ගොඩක් ජොබ්ස් ගන්න පුළුවන්. ඒකේ අර ඒ කියන්නේ ඒකේ තියෙන කම්පැනි CEO ලා මැනේජර්ස්ලා එතකොට මේ වගේ කට්ටිය තමයි ඉන්නේ. එතකොට ඒක සාමාන්‍ය ප්‍රොෆෙෂනල් විදිහට යූස් වෙන සෝෂල් මීඩියා ඇප් එකක්. අනිත් ඇප්ස් වගේ නෙවෙයි. එතකොට ඒ වගේ